ඉස්සුන්ට කාලෙකින් හම්බෙච්ච මේ ජීවිතේ අපි දන්නවද මැරිලා ගිහින් කොහෙ උපදීද කියලා. ඒ උපදින තැනද හදාගන්න ඕනේ, මෙහෙ ඉඳගෙන ඉන්න තැනද හදාගන්න ඕනේ. මම මේ කතා කරනකොට මම මැරෙන්න පුළුවන්. බැරිද? මොනවාද මේකේ වෙන්නේ නැත්තේ? ඊළඟ තප්පරේ කියන්න බෑනේ. හරිම අවිනිශ්චිතයිනේ. එහෙනම් මේක තුල අපි මොකද්ද කරන්න ඕනේ? මිනිස්සුන්ගේ හැඟීම් ප්‍රකාශ කරන්න උපයෝගී කරගන්න පිටස්තර පුද්ගලයෝ නැද්ද? දැන් කේන්තිය ආවම කේන්තිය ඇති වෙන්නේ කොහෙද? දැන් කේන්තිය මට තරහ යන්නේ මේ මගේ ක්‍රියාවලිය තුලනේ. තේරුම් ගන්න පුළුවන් නම් මිනිස්සුන්ට ඒ ඇති වෙන කේන්තිය මම තුලින්ම නැති කරන්න ඕන කියලා. අපේ හිතේ ඇති වෙන කේන්තියට මොකටද පිටස්තරයෝ ගාව ගන්න? ඒකට වක් කියනවා මම. ඒක මගේ ඇති වෙච්ච කේන්තියක් නේද? ඒකට පිටස්තරයෝ සම්බන්ධ කරගන්න නරක